ඉන්නයි. ඔව්. ඉන්නයි මොකද කුඹුරු පැත්තේ ආවද? ඕවන්ලේ. මොකද කුඹුරට වෙලා දින්නේ කහ ගහිලා වගේ. කා ගහලා ගොනුත් හැදෙන්නේ නැහැ අප්පා. එහෙම තමයි ඉතින් මොකද කරන්නේ හැම පාරම කුඹුරු ඔහම තමයි ඉතින්. ඕ පොරක් නැහැනේ මේ පාර. මේකනේ මේ සානාධාරෙත් නෑ නේද? ඔව් අප්පා. ඔය ගෙවල් පැත්තේ යන්නද? මම ගෙවල් පැත්තේ යම් මාත් එන්න යන්න. යා. පොසොන් එකට මොකද බං කරන්නේ? නා ගන්නද බං කල්ලිත් නෑ ආතේ. බයික් නෑ. ඌ බං බයික් එකේ පෙට්‍රල් දාන්න කීයක් වන්නේ ගියාංග? මේ 35 වත්ත තියෙනවා. පොල් ගෙඩි දෙක තුනක් බා ගමුද? 35 වත්තේනි බා ගන්න වැඩේ තමයි. දෙම කොටේ. දැන් රෑත් වෙලා මොකද කරන්නේ? රෑ තමයි හොඳ වරෙන් ගන්න අර පොරු දෙක ගන්නකෝ. අර පොරු ටිකක් තියනවා. වරෙන් ගන්න. මෙච්චර උලේට පොල් කන්න පුළුවන්ද බං? බා වරෙන්කෝ. ආග්ගා වරෙන් බං 35 නෑ කියලා. පොනේ ඉඳලා පටන් ගමු අර පොල් ගහන වැඩේ දෙමිස්සලා. මේ මට නම් කුරුම්බ ඉඩයක් අතෝනේ ඈ. කුරුම්බා වැඩියි බං ගන්න ඉස්සලා පොල් කලන්න බෑ යමන් ගන්නේ. කාර්පේ ඉඳලා කරේ. ඔව් නෑ මේ ඔබ මාව නගින්න ඔබ ඉන්න පල්ලාරලා බලපල්ලා. ඒක බලයල්ලා. බබා දෙන්නේ දෙන්න බං. දෙන්න ඔබලා. යාට කෙනෙක් ගන්න ඒ තරන්ටට වා. වා සුපිරි බඩු අර පොලිස් තියලා පොඩි කොල්ල දාන්න ඇහැට පේන්නේ නැහැ. මේ ෆෝන් එක ලයි මේ වැටලා ගන්න අල්ලන්න බෑ. බල බලපල්ලා. හරි. අර පොල් කන්න ඕනේ කරලා නෝසන්දාලා කොල්ල ටිකද කොයිද අදත් ඉන්නේ. ගමු අර පොල් කරකට ගමු. හැමදාම පොල් නේ කියන මුණ තමයි මේ කඩන්නේ පොල් ටික. අද ගන්න පොල් ගත්තා. හොඳට දෙන්නේ. ටග්ගාල වරෙන් මේ වත්තේ පොල් කන්න කොළොඩයක් කියලා ටග්ගාල අපිත් යනවා දැන් ටග්ගාල වරෙන්. අනේ කොහෙද බං අපත්තේ? හරි බං මම ටක් ගාලා මම ෂෙලින් කරනවා. හරි ඔබට. හරි මම හරි. හරි බං. කොහේ උන්ට මම මේ තමයි කොල්ල අර නෝසන්දාලා කොල්ල ටික ඔය. කියන්නේ නෑ මුන්ට මේ මුන්නේ තව ලොකුනොත් එහෙම ඔයිට වැඩි දෙයක් කරන්න දෙන්න කියනවා. මෙතනින් නැගිලා යමු හිමීට නැත්තම් මුන් දුවන හිමීට කිට්ටු කරනවා තියා. හරි. ඒ ගහ උඩ ඉන්නේ. මට උඩ ඉන්නේ. නේ? මෙහෙම නේද? හරි. අර මල්ල ගන්න ඕන. නැත්නම් මොනක්වත් හොයා ගන්න ඕන බං ඕන්ගේ. ඒ අර මම ළමයි මුලින්ම වරි දුව බං.